අපි හැමෝම දන්න දෙයක් තමයි ඒරියා 51 වල අద్භූත දේවල් සිද්ධ වෙනවා කියන එක. හැබැයි ඔයාලා දන්නවද රාජ්‍ය අනුග්‍රහයෙන් හොර රහසෙම තවත් අති බිහිසුණු එක්ස්පෙරිමන්ට්ස් ප්‍රොජෙක්ට්ස් ගොඩාක් ඇමරිකාව විසින් සිද්ධ කරලා තියෙනවා. මොන්ටෝක් ප්‍රොජෙක්ට් කියලා කියන්නේත් අන්න ඒ වගේ එකක්. මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකෙන් පොඩි ළමයිව අරගෙන ద్వාර නිර්මාණය කරලා කාලය හරහා ඒ ළමයිව වෙනත් මානයන් වලට යවලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක හරහා මේ මිලිටරි බේස් එක ඇතුලේ මොන වගේ දේවල් සිද්ධ වුණාද කියලා. 1992ට කලින් මොන්ටෝක් කියලා කියන්නේ මිනිස්සු අතර අතීත කතාවක් විතරයි. ඒත් 1992දී ප්‍රෙස්ටන් නිකෝල්ස් එයාගේ පොතේ ලියද්දක්ුවට පස්සේ සමාජයේ මේ ගැන තිබ්බ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ පොත The Montauk Project Experiments in Time. මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකේ මිනිසුන්ගේ සිතුවිලි වලට බලපෑම් කිරීම, කාලේ හැසිරවීම, කාලය හරහා වෙනත් මානයන් වලට යෑම වගේ දේවල් අත්හදා බලලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස් හැසිරවීම, මානසික හැකියාවන් පරීක්ෂා කිරීම, බාහිර මානයන් වෙත යොමුවීම, යොමු කරවීම, මනෝ විශ්ලේෂණ අත්හදා බැලීම වගේ දේවල් කරලා තියෙනවා. මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ ෆිලඩාල්ෆියා එක්ස්පෙරිමන්ට් එකේ ප්‍රතිඵලයක් විදියට. මේ තමයි අල් බේලික්. එයා කියනවා එයාගේ මතකයෙන් රජයේ රහස් ප්‍රොජෙක්ට් එකක් ගැන දන්න මතක සියල්ල රජය විසින් මකලා දැම්ම කියලා. අල් බේලික් කියනවා එයාගේ ඇත්ත නම එඩ්වර්ඩ් කැමරන් කියලා. මෙයා 1916 දී උපත ලැබූ බවත්, ඩන්කන් කැමරන්ගේ සහෝදරයා බවත්, USS එල්ඩ්‍රිච් නෞකාවේ නාවික සොල්දාදුවෙක් බවත් ප්‍රකාශ කරලා තියෙනවා. කොළපාට මීදුම මතුවෙනවත් එක්කම මේ සහෝදරින් දෙන්නා මුහුදට පැන්න කියලා තමයි අල් බේලික් කියලා තියෙන්නේ. අල් බේලික් කියන්නේ මේ මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක ගැන තොරතුරු එළියට දාපු තුන්වෙනියා. මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක ඇමරිකානු රජයක් දැනුවත්ව සම්බන්ධව තමයි කරලා තියෙන්නේ. නිව්යෝක් ලොං අයිලන්ඩ් මොන්ටෝක් ප්‍රදේශයේ කැම්ප් හීරෝ එක ඇතුලේ. දෙවන ලෝක යුද්ධය කාලේ 1942 දී වෙරළබඩ ආරක්ෂක හමුදා මධ්‍යස්ථානයක් විදියට පාවිච්චි කරපු තැනක්. මෙතන දෙවන ලෝක යුද්ධය කාලේ ජර්මානු නාවික යාත්‍රාවලට එරෙහිව නිව්යෝක් ආරක්ෂක බැටරි එකක් ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ US ආමි එක මේ තැන වෙරළබඩ ගම්මානයක් විදියට පේන්න හදලා හමුදා ගොඩනැගිලි පිටතින් ව්‍යාජ විදියට පේන්න ලී ගහලා සාමාන්‍ය ගෙවල් වගේ පේන්න හදලා 1951 දී කැම්ප් හීරෝ එක ගුවන් හමුදා කඳවුරක් විදියට පාවිච්චි කරලා ඊට පස්සේ සෙමි ඔටෝමැටික් ග්‍රවුන්ඩ් එන්වයරන්මන්ට් එහෙම නැත්නම් සේජ් රේඩාර් එකක් ස්ථාපිත කරලා තියෙනවා. මේකෙන් සෝවියට් නියුක්ලියර් මිසයිල් ප්‍රහාර ගැන දැනගන්න පුළුවන්. මේ රේඩාර් තැටිය නැගෙනහිර වෙරළ තීරයේ 10 වෙනි වූ කුඩා රේඩාර් වලින් තොරතුරු අරගෙන තියෙනවා. ෆිලඩාල්ෆියා එක්ස්පෙරිමන්ට් එක නතර කරලා තියේදී ඒ ටීම් එකේ අය සහ උපකරණ කොටස් ෆීනික්ස් 2 කියලා හඳුන්වන ප්‍රොජෙක්ට් එකක් හරහා නැවත වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ තමයි වාචිකව ෆීනික්ස් 2 උනාට රහසිගත ප්‍රොජෙක්ට් එක මොන්ටෝක් ප්‍රොජෙක්ට්. සේජ් රේඩාර් එකේ තරංග මෙගාහර්ට්ස් 425ත් 450ත් අතර වෙනවා. මේ හරහා මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකේ විද්‍යාඥයින්ට ඕන වෙනවා ශබ්ද සංඛ්‍යාත හරහා මිනිස් විඤ්ඤාණය හැසිරවීම ගැන පර්යේෂණ කරන්න. කැම්ප් හීරෝ එකේ කොන්ක්‍රීට් බිල්ඩින් එක ඇතුලේ තනි පුටුවක් තියලා ඒකට රේඩාර් එක සම්බන්ධ කරලා පුටුවෙන් පුද්ගලයෙක්ව වාඩි කරවලා පර්යේෂණ කරලා තිනවා. මේකට කියන්නේ මොන්ටෝක් චෙයා එක කියලා. මේ වැඩේට වැඩින්ම අරගෙන තියෙන්නේ අල් බේලික්ගේ සහෝදරයා ඩන්කන් කැමරන්ව. සේජ් රේඩාර් තරංග හරහා කැමරන්ගේ මනස පාලනය කරන්න සංඛ්‍යාත හරහා මනෝභාවයට බලපෑම් කරලා තිනවා. විද්‍යාඥයින්ට අවශ්‍ය දේ සිද්ධ වුණත් කැමරන්ගේ මොලේ සෛලවලට සහ පෙනහළු වලට දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා. එක්ස්පෙරිමන්ට් එක අතරතුරේදී කැමරන් වෙලාවකට hina වෙනවා, වෙලාවකට අඬනවා, තවත් වෙලාවකට වෙහෙසටපත් වෙනවා. මේවා රේඩාර් තරංග හරහා කැමරන්ව පාලනය කිරීමක්. මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා රේඩාර් එක හරහා කැමරන් බාහිර ලෝකයේ දේවල් දකින්න. මෙයාලා මේක තවත් වැඩි දියුණු කරලා මොන්ටෝක් චෙයා එකට හෙල්ම්හෝල්ට්ස් දඟර පාවිච්චි කරලා තිනවා. මේකෙන් අදාළ විෂය සහ පුටුව වටේට චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා මේකෙන් කරපු පළවෙනි අත්හදා බැලීම The Seeing Eye කියලා නම් කරලා තිනවා. The Seeing Eye එක හරහා කැමරන්ව මොන්ටෝක් පුටුවේ වාඩි කරවලා හිසකෙස් අහුරක් අතට දීලා තිනවා. කැමරන් දන්නේ නැහැ මේ හිසකෙස් කාගේද කියලා. මේ වෙනකොට කැමරන් ඉන්නේ හොඳ පුහුණුවක් ලබලා. රේඩාර් එක ක්‍රියාත්මක කරාම හිසකේස් අයිති පුද්ගලයාගේ ඇස් වලින් එළිය වටපිටාව දකින්න කැමරන්ට පුළුවන් වෙලා තිනවා. මේක හිතාගන්න බැරි විදිහේ අතිසාර්ථක එක්ස්පෙරිමන්ට් එකක්. මේ එක්ස්පෙරිමන්ට් එක 70 දශකයේ හමුදා ඒකකයක් වන ස්ටාර්ගේට් ප්‍රොජෙක්ට් එකට සමානයි. මේකෙන් තවත් පුද්ගලයෙක් කොහෙද ඉන්නේ මොකද කරන්නේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. පස්සේ කැමරන් තවත් දියුණු වෙලා අජීවී වස්තුන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පාලනය කරන තැනට ඇවිල්ලා තිනවා. රේඩියෝ සහ ටීවී වල චැනල්ස් මනසින් මාරු කරලා සහ ඒවා එයාට ඕන විදියට ඔන් ඔෆ් කරලා තියෙනවා.
ඊළඟට කැමරන් මනසින් ගිහින් සිවිල් වැසියන්ව පාලනය කරලා මොන්ටොක් පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන් ඊට කිලෝමීටර් ගානකට එහයින් ඉන්න පුද්ගලයෙක්ගේ මනස හරහා S2 බලන ගමන් එයාව පාලනය කරලා තියෙනවා. ඊළඟට කැමරන් පුටුවේ ඉන්න ගමන් මනසින් තවත් තැනක තියෙන භාණ්ඩයක් තවත් තැනකට අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එක්ස්පෙරිමන්ට් එක කාලය හා අවකාශය එක්ක සිද්ධ වෙන නිසා විද්‍යාඥයින් හිතුවා කැමරන්ට කාලය හසුරවන්න පුළුවන් කියලා. මේ තත්ත්වෙත් එක්ක කැමරන් දිගින් දිගටම මේ පුටුවේ වාඩි වෙලා මනස දියුණු කරලා කාලය හරහා ద్వාර නිර්මාණ කරලා තිනවා. මේක කාලය හරහා අවුරුදු 20ක පරතරයකින් විවෘත වෙච්ච එකක්. මේ හරහා විද්‍යාඥයින් සහ සොල්දාදුවන් පර්යේෂණවලට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගවේෂණාත්මක කණ්ඩායම රේඩියෝ ඕඩියෝ සහ වීඩියෝ හරහා එයාලා යන්නේන මාර්ගය රෙකෝඩ් කරලත් තියෙනවා. මේක ලයිව් කැම්ප් හීරෝ එකේ ඉඳන් අනිත් අය බැලුවා කියලත් නිකෝල්ස් කියලා තියෙනවා. මේ ගිය අය ආයෙමත් ආවද නැද්ද කියලා පැහැදිලිව සඳහනක් කරලා නැහැ. ద్వාර හරහා ගිහින් කාත් කවුරුවත් නැති පොඩි පිරිමි දරුවන්ව අරගෙන ඇවිල්ලා නිකෝල්ස් කියලා තියෙනවා මේ හැම දෙයකම රහසිගත වීඩියෝ පඩි විශාල ප්‍රමාණයක පුස්තකාලයක් කැම්ප් හීරෝ එකේ බේස්මන්ට් එකේ තියෙනවා කියලා. පැහැරගෙන එන දරුවන් වයස අවුරුදු 10ත් 16ත් අතර පිරිමි දරුවන්. කැමරන්ගේ ద్వාර හරහා මේ දරුවන්ව ක්‍රිස්තු වර්ෂ 6037 දක්වා යවලා තිනවා. එයාලා විස්තර කරලා තියෙන්නේ 6037 දී ලෝකේ ජීවයක් නැහැ සහ නටබුන් ලෝකයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ ළමයි රත්තරන් අශ්වයෙක්ගේ පිළිරුවක් දැක්ක කියලා සඳහන් කරලා තියෙනවා. මේ විදියට එක දිගට මොන්ටොක් ප්‍රොජෙක්ට් එක සාර්ථකව කරගෙන යනකොට විද්‍යාඥයින්ට ඕන වෙලා තියෙනවා රේඩාර් එක නොනවත්වා එක දිගට ක්‍රියාත්මක කරන්න. මෙහෙම කළාම දවස් 7ක් යනකොට රේඩාර් එක කැම්ප් හීරෝ පාලන මධ්‍යස්ථානයෙන් ගිලිහිලා තියෙනවා. රේඩාර් එක හරහා ద్వාර නිර්මාණය වෙලා ඒක තවත් ශක්තියක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේ අය හිතලා තියෙන්නේ ඒක කැමරන්ගේ දියුණු මනසේ ඉහළ බුද්ධිය කියලා. ඒත් මේක 1983 අගෝස්තු මාසයේ පටන් ගත්ත ෆිලඩාල්ෆියා එක්ස්පෙරිමන්ට් එකේ USS එල්ඩ්‍රිච් නැවත් එක්ක සම්බන්ධ වෙලා පාලනයෙන් ගිලිහිලා ගියට පස්සේ කැමරන්ගේ මතකයේ එක්තරා කාල පරිච්ඡේදයකට ద్వාර විවෘත වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ යම් ජීවියෙක් ద్వාර හරහා මතුවෙලා මේ සත්වයා එක පාරටම කැම්ප් හීරෝ එකට ඇවිල්ලා හැමදේම විනාශ කරලා දාලා. සමහර තැන්වල කියලා තියෙනවා මේ සත්වයා කැම්ප් හීරෝ එකේ හිටිය හඳුනා නොගත් සත්වෙක් කියලා. ඒ වගේම විද්‍යාඥයින් නොනවත්වා රේඩාර් එක ක්‍රියාත්මක කළාම නිකෝල් සහ කැමරන් සහෝදරයෝ මේ සතාව එළියට දැම්ම කියලා සඳහනකුත් තියෙනවා. මේ සතාව නවත්තන්න මැදිහත් වෙච්ච හැම පුද්ගලයෙකුම මේ සතා කාලා දාලා. ඒත් සම්ප්‍රේෂණය සහ කැමරන් අතර ద్వාර විවෘතය දිගටම තිබිලා තිනවා. මේක නවත්තන්න ඇසිඩ්ලීන් එකක් පවා පාවිච්චි කරලා වයර් ටික කපලා දාන්න සිද්ධ වෙලා තිනවා. මේක S2 දැක්ක සාමාන්‍ය සේවකින් සමහර විට ඝාතනය කරන්න ඇති කියලා නිකෝල්ස් නිගමනය කරනවා. බේස්මන්ට් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් හෝල් සහ රූම්ස් හැම දෙයක්ම කොන්ක්‍රීට් පුරවලා එතනින් පස්සේ මොන්ටොක් ප්‍රොජෙක්ට් එක වහලා දාලා. මේ තමයි ස්ටුවර්ට් සෝඩ්ලෝ. මෙයා 1998 දී මොන්ටොක් ද ඒලියන් කනෙක්ෂන් කියලා පොතක් එලි දක්වලා තිනවා. මේකේ විදියට මොන්ටොක් ප්‍රොජෙක්ට් එකට බලෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කාත් කවුරුවත් නැති අනාථ දරුවන්. මේ ගැන නිකෝල්ස්ුත් එයාගේ පොතේදී සඳහන් කරලා තිබුණා. ඒත් ස්ටුවර්ට්ගේ පොතේ තවත් දෙයක් සඳහන්. එක්ස්පෙරිමන්ට් වලට දරුවන්ට LSD කියන මත්ද්‍රව්‍ය දීලා තිනවා. තව එයාලව වද හිංසාවට ලක් කරලා තිනවා. 1998 දී ක්‍රිස් කෙච්මන් ගිය මැගසින් එකට ලියපු ආටිකල් එකක සඳහන් වෙලා තිනවා මොන්ටොක් ප්‍රොජෙක්ට් එකට පොඩි දරුවන් 25කට වැඩි පිරිසක් යොදවලා තිනවා කියලා. සමහර පොඩි දරුවන් අපයෝජනයටත් ලක් වෙලා තිනවා කියලා මේ පොතේ සඳහන්. කැම්ප් හීරෝ එක වහලා දැම්මට පස්සේ මේ භූමි ප්‍රදේශයේ රජය විසින් රියල් එස්ටේට් සමාගමකට විකුණන්න හදලා. ඒත් එරට පරිසරවේදියෝ පිරිසක් මේකට විරුද්ධ වෙච්ච නිසා දැන් මේක මොන්ටොක් ප්‍රදේශයේ පාක් එකක් විදිහට නම් කරලා තියෙනවා. කැම්ප් හීරෝ එක වහලා දැම්මට පස්සේ මේක මහජනතාවට බලන්න යන්න තහනම් වුණා. ඒත් සමහර ගවේෂකයෝ කැම්ප් එක ඇතුළට ගිහින් තොරතුරු හොයන්න පටන් අරන්. බ්‍රයන් මිනික් කියන්නේ ඒ වගේ ගවේෂකයෙක්. බ්‍රයන් හොයාගන්නවා බැංකුවක සේපුවක වගේ ලොක් එකක් එක්ක තියෙන විශාල යකඩ දොරක්. ඒක ඇතුලේ විශාල භූගත උමම් මාර්ගයක් තිබිලා තිනවා. බ්‍රයන් තව පාට තීන්ත වෝලිස්ටික අලෝපු කාමරයක් හොයාගෙන තියෙනවා. මේ කාමරය මනෝවිද්‍යාත්මක පරීක්ෂණ සඳහා පාවිච්චි කරන්න ඇති කියලා බ්‍රයන් හිතලා තිනවා. තව 1980 ගණන් වල අගභාගයේදී කැම්ප් හීරෝ එකට මිලදී ගත විශාල ආහාර තොගයක වාර්තා හොයාගෙන මාසෙකට ඇමරිකානු ඩොලර් 80000ක ආහාර පාන අරගෙන තියෙනවා. 2008 ජූලි මාසයේදී කැම්ප් හීරෝ එකට ළඟින් වෙරළට අමුතු දුර්වන්න වෙච්ච ජීවියෙක් ගසාගෙන ඇවිල්ලා.
බීච් එකේ ඇවිදගෙන ගිය තරුණ ගැහැණු ළමයි 3 දෙනෙක් මියගිය සුනකෙක් කියලා හිතලා මග හැරලා යද්දි මූණ දැකලා ඒක හොටක් වගේ එකක්. මේ තරුණ ගැහැණු ළමයි මේ සතාගේ ෆොටෝ අරගෙන එයින් එක් ෆොටෝ එකක් පළවෙනි වතාවට ඉන්ඩිපෙන්ඩන්ට් නිවුස් පේපර් එකක පළ කරලා තියෙනවා. ජාත්‍යන්තර ගුප්ත විද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ලෝරන් කෝල්මන් මේ සත්‍යව පරීක්ෂා කරන නිව්යෝක් වලට යනකොට සිරුර එතන තිබිලා නැහැ. මිනිස්සු මුලින්ම හිතලා තියෙන්නේ ඒ ළඟින් තියෙන පාල්ම් දූපතේ සත්ව රෝග මධ්‍යස්ථානයෙන් ආපු සතෙක් කියලා. සමහර විට රසායනාගාරයෙන් පැනලා එද්දි වතුරට වැටිලා මිය යන්නට ඇති කියලා මිනිස්සු හිතලා. ඒත් CCTV හරහා බලලා සත්ව රෝග මධ්‍යස්ථානයෙන් කියලා තියෙන්නේ එහෙම සත්වයේ මධ්‍යස්ථානයේ හෝ රසායනාගාරයෙන් පැනලා ඇවිල්ලා නැහැ කියලා. ඊට පස්සේ මිනිස්සු කියන්න ගත්තා මේ මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකේ අත්හදා බලපු අමුතු ජීවියෙක් කියලා. මේ විදියට තව හරි අමුතු සිද්ධි මාලාවක් නිව්යෝක් ලෝන් අයිලන්ඩ් මොන්ටෝක් ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා. The Montauk Project Experiment in Time කියලා පොතක් එළි දැක්වුවාට පස්සේ මේ ගැන තොරතුරු හෙළි කරන ප්‍රධාන පුද්ගලයා වුණේ නිකෝල්ස්. එයා කියලා තිනවා එයා හොයාගත් තොරතුරු වලට අනුව කාලතරණය මොන්ටෝක් වල සිද්ධ වුණාලු. මිනිස් මනස පාවිච්චි කළ රේඩාර එක හරහා මොන්ටෝක් පුටුවක් සම්බන්ධ කරලා වෙනත් මානයකට ద్వාර විවෘත කරලා මේ ద్వාර හරහා අනිත් ලෝකයට එහෙම නැත්නම් කාලතරණයට පොඩි දරුවන්ව යවලා තිනවා කියලා. අපි මේ ගැන වීඩියෝ එකේ මුලින්ම කතා කරා. මේ කාලයේදී මොන්ටෝක් සහ නිව්යෝක් ප්‍රදේශයේ කාලගුණය හරිම අක්‍රමවත් කියලා ඒ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් කියලා තිනවා. නිකෝල්ස් මේ ප්‍රදේශයේ මිනිසුත් එක්ක කතා කරාම එයාට දැනගන්න හම්බ වෙලා තිනවා අගෝස්තු මාසයේදී එකපාරටම හිම වැටෙන්න ගන්නවලු. එකපාරටම සුලි සුලං හමනවලු. කිසිම වැසි තත්ත්වයක් නැහැ කියලා තියෙද්දි අකුණු ගගහ වැස්සලු. කැලෑ සත්තු එකපාරටම ටවුන් එකට කඩා වැදුනලු. සමහර සත්තු අවසිහියෙන් වේගෙන් නැවිත් ගෙවල් වල ජනෙල් වල හැප්පෙනවලු. ඒ විතරක් නෙමේ තරුණ ළමයින් ගෲප් විදිහට මොන්ටෝක් වලට ඇවිත් යන්න එනවලු. මීට කලින් එහෙම කවුරුවත් ට්‍රිප් යනවා වගේ මොන්ටෝක් වලට ඇවිල්ලා නැහැලු. මේ සිද්ධි වලට මුහුණ දුන ප්‍රදේශවාසීන් අදටත් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. නිකෝල්ස් මේ ගැන කියන්නේ 1992 දී. එයාට තමන් කවුද කියලා හරියට මතකයේ ඇවිල්ලා තින්නේ 1990න් පස්සේ. නිකෝල්ස් ප්‍රේට්සන් කියන්නේ මොන්ටෝක් ප්‍රොජෙක්ට් එකේ ඇසිස්ටන්ට් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කෙනෙක්. අන්තිමට එයාට ඒ දේවල් ගැන මතකයේ නැති වෙලා. ඇත්තටම කිව්වොත් මතකයේ නැති වෙලා නෙමේ එයාගේ මතකය මකලා දාලා. කොහොම වුණත් මොන්ටෝක් ප්‍රොජෙක්ට් එක ඇත්ත දෙයක් කියලා ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා. කැම්ප් හීරෝ එක ඇතුලේ කාලතරණය අත්හදා බලලා තිනවා. ඒකට පොඩි දරුවන්ව පාවිච්චි කරලා තිනවා. මේ ප්‍රොජෙක්ට් එකේ බලපෑම කොච්චර දුරකට බලපෑවද කියලා හිතා ගන්න අමාරුයි. ඇමරිකානු රජය මේ ප්‍රොජෙක්ට් එක ගැන සිද්ධි කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. මේ විදියට කාලතරණය කරන්න කරපු ප්‍රොජෙක්ට්ස් එක්ස්පෙරිමන්ට්ස් ලෝකේ ඕන තරම් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැනත් කතා කරමු. ඔයා විමන channel එකේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි වතාවට නම් දැම්ම channel එක subscribe කරන්න. තවත් මේ වගේ අභිරහස් ප්‍රොජෙක්ට් එකක එක්ස්පෙරිමන්ට් එකක රහස් කිහිපයක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.